අයිබෝන් හැමෝටම අද දවසෙත් ෂෙඩ් වීක්ලි ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ඔයා එකතු වෙලා ඉන්නේ. අද දවසේදී ෂෙඩ් එකේදී කතා කරන්න බලාපොරොත්තු වෙන මාතෘකාව කතා කරන්න කලින් මම හිතුවා මෙච්චර කල් මම ෂෙඩ් ප්‍රෝග්‍රෑම්ස් වලදී ප්‍රයෝගී කරගන්නේ ගොඩක් වෙලාවට ලෝකේ ජාත්‍යන්තරය තුල තියෙන දැනුම. එහෙම නැත්නම් මොකක් හරි පොතක් වෙන්න පුළුවන්, ජර්නල් එකක් වෙන්න පුළුවන්, වීඩියෝ එකක් වෙන්න පුළුවන්. ඒ මූලාශ්‍ර තුලින් තමයි මම ඔයත් එක්ක ෂෙඩ් එකේදී ඔයාලට කතා කරන අපූර්ව කතන්දර, ජීවිතේ වෙනස් කරගන්න කතා ටික ඔයත් එක්ක කතා කරේ. ඉතින් අද ඉඳන් මම හිතුවා මේ සමහර මූලාශ්‍ර ඔයත් එක්ක කතා කරන්න ඕනේ. නැත්නම් කොහොමද මේ මූලාශ්‍ර හොයාගත්තේ? නැත්නම් වැඩි දුරටත් මේ සම්බන්ධව ඉගෙන ගන්න කැමති අයට මේ මූලාශ්‍ර හොයාගන්න පුළුවන් කියලා. ඉතින් අද දවසේදී මම ඩොක්ටර් මාක් ආර් ඩග්ලස් මාක් ආර් ඩග්ලස් කියන කෙනා ලියපු ලෝකෙ පුරා පිටපත් මිලියන ගණනක් අලෙවි වෙච්ච How to Win with Self Esteem කියන පොතෙන් උපුටා ගත්ත කාරණාවක් නැත්නම් කතා දෙක තුනක් තමයි අද දවසේදී ඔයත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. සෙල්ෆ් ස්ටීම් කියලා කිව්ව මේක Google වල ට්‍රාන්ස්ලේට් කරොත් ඔයාලට එන්නේ ආත්ම ගෞරවය. එහෙම නැත්නම් මේකට මේ ලීලානන්ද ගමාච්චි කියන ප්‍රවීණ ලේඛකයා මේකට යොදා ගන්නවා වචනයක් ආත්ම සම්මානනය. හැබැයි මම මේ කතා ටික ඩිෆයින් කරන්නේ මෙන්න මේ ආත්ම ගෞරවය කියන එකෙන් නෙමෙයි. ඔබට ආත්ම ගෞරවයක් තියේද ඔබට ආත්ම සම්මානනයක් තිබේද කියන එක නෙමෙයි මං අහන්නේ. මං අහන ඔයාගෙන් මෙන්න මෙහෙම. ඔබ ඔබේ ආත්මයට සම්මානයක් ලබා දී තිබෙනවාද? ඔබ සෝල් එක අපි ආත්මය කියලා කියන අපේ ඉන එක මේ ඔබ ඔබට සම්මානයක් ලබා දී ඔබේ ආත්මයට සම්මානයක් ලබා දීපු කෙනෙක්ද? මම මේකට උත්තරේ එන්න අපි අපි ජීවත් වෙන අද කතාව ඇත්තටම මේ ව්‍යාපාර වලට සම්බන්ධ. දැන් මම ගොඩක් වෙලාවට ගන්නේ never give up get up again මේ වගේ මාතෘකානේ මේක ව්‍යාපාර වලටත් සම්බන්ධයි. හැබැයි අද දවසේ මම කතා කරන මාතෘකාව ව්‍යාපාර වලට සම්බන්ධ එකක් නෙමෙයි. මානව සංහතිය නැත්තම් සමාජය ඔයාගේ වටපිටාව මේ ලෝකෙට ඔයා මොනවද දීලා තියෙන්නේ? මිනිසුන්ට මොනවද දීලා තියෙන්නේ? මේ ආත්ම සම්මානය ඔබේ ආත්මයට ඔබ සම්මානයක් ලබා දුන්නාද කියන කාරණාව තමයි මම කතා කරන්නේ ඔයත් එක්ක. හරි. මම මුලින්ම මෙන්න මේ වගේ මාතෘකාවකින් ඔයත් එක්ක මම මේ කතාව පටන් ගන්නවා. මොකද අද පුංචි කතා කීපයක් ඔයත් එක්ක මම මේ සම්බන්ධව කතා කරනවා. හරි. මේ කතාවලට පාදක වෙන්නේ ලොස් ඇන්ජලිස් නුවර. එහෙම නැත්නම් ඇමරිකාවේ ලොස් ඇන්ජලිස් වල නාට්‍ය කණ්ඩායමක 23 හැවිරිදි, ඒ කියන්නේ තරුණ පියානෝ වාදකයෙක්. අර අපේ වේදිකා නාට්‍ය කණ්ඩායම් වල ඉන්නවා වගේ නාට්‍ය කණ්ඩායමක පියානෝ වාදකයෙක් රෑ 2:00 විතර පාරේ තමන්ගේ සැහැල්ලු මෝටර රථේ නැත්නම් පුංචි කාර් එකක් එලවගෙන එයා පාරේ යනකොට එයා දකිනවා පාර අයිනේ කලබලෙන් අත දානවා එක්තරා කාන්තාවක්. හරි. එතකොට ඒ කාන්තාව ගාවම මර්සිඩීස් බෙන්ස් රථයකුත් නවත්තලා තියෙනවා. හරි. මේ කාන්තාව මේ වාහනේ නවත්තලා දැන් මෙයා මේ කියන මේ නාට්‍ය කණ්ඩායමේ ඉන්න පියානෝ වාදකයාගෙන් ෂටර් එක පාත් කරාම අහනවා මේ මට ලොකු උදව්වක් කරන්න පුළුවන්ද? මගේ මහත්තයා පෙනහළු පිළිකාවකින් පීඩා විඳිනවා. මේ යන පාරෙන් ආපස්සට හැරලා කිලෝමීටර් 6ක් ඇතුලේ තැනක හොස්පිටල් එකක ඉන්නේ. මං එයා ගාව හිටියා. එයාට සිහිය තිබ්බේ නැහැ. හැබැයි මං ගෙදරට දැන් ආවට පස්සේ මට නර්ස් කෙනෙක් කතා කරා මහත්තයාට සිහිය නැවත ආවා. එයා ඔයත් එක්ක කතා කරන්න ඕනි කියලා කියනවා. පුළුවන් නම් එන්න කියලා. මම මගේ කාර් එකත් අරන් එළියට බැස්සා. හැබැයි මේ කාර් එක බ්‍රේක් ඩවුන් වුණා. මට යන්න විදියක් නැහැ. මගේ මහත්තයත් එක්ක කතා කරන්න පුළුවන් ද මාව ගෙහින් දාන්න. ඉතින් මේ තරුණ පියානෝ වාදකයා මොකද කරේ? එයා ලේඩිව දාගෙන ඒ කාන්තාව දාගෙන යන ගමන් ඉතින් ආගියේ තොරතුරු කතා කරනකොට මේ පියානෝ වාදකයා කිව්වා නේ මගේ ලොකුම ආසාව තියෙන උසස් ගණේ පියානෝ වාදකයෙක් වෙන්න. හැබැයි මට ගෙදරදී ප්‍රැක්ටිස් කරන්න විදියක් නැහැ. පියානෝ එකක් ඒ දවස්වල ඩොලර් 10000ක් විතර. මම කියන්නේ සාමාන්‍ය පියානෝ නෙමෙයි මේ ඔගස්ට්‍රා වලට යූස් කරන පියානෝ. ඉතින් මේක ගොඩක් ගණන් ඒකකුත් ගෙදර තිබ්බනම් මට ප්ලේ කරන්න තිබ්බනේ කියලා ඔය ආගේ තොරතුරු කතා කරනකොට කියලා තමන් යන්න ගියපු ගමන නවත්තලා ආපස්සට කිලෝමීටර් 6ක් ඇතුල් පාරක ගිහිල්ලා මේ රෝහල ගාවින් කාන්තාව බස්සනවා. මේ රෝහල ගාවින් කාන්තාව බැස්සුවට පස්සේ මේ කාන්තාව ඩොලර් 100ක් තෑග්ගක් විදියට දෙන්න හදනවා. එතකොට මෙයා ප්‍රතික්ෂේප කරනවා නෑ මට මුදල් අවශ්‍ය නෑ ඔයා මහත්තයව බලන්න කියලා. දැන් මොකද කරන්නේ? මෙයා නැවත යනවා.
ඊට දවස් 10කට පස්සේ දැන් මේ යනකොට ඒගොල්ලන්ගේ විසිටින් කාඩ් එහෙම හොමාරු කරගන්න නැති නැත්නම් ඇමතුමක් ලිපිනයක් ලබා දෙන්න පුළුවන් ක්‍රමයක් හොයාගන්න නැති ඊට දවස් සාමාන්‍යයෙන් 10කට 15කට පස්සේ එයාට ලොකු පාර්සල් එකක් කන්ටේනර් එකක කන්ටේනර් පෙට්ටියක පාර්සල් එකක් එනවා පොඩි ලියුම් කඩදාසියක් එක්ක මේ පාර්සල් එකේ තියෙන ඩොලර් 10000ක් විතර වටින හොඳම පියානෝ එකක් හරි එතකොට එනවා මේ කොල කෑල්ල දිගැල්ල බලනකොට මේ කොල කෑල්ල තියෙනවා මෙන්න මේ වගේ ලියුමක්. මගේ සැමියා පෙනහළු පිළිකාවෙන් මිය යෑමට පෙර ඔහුටත් මටත් මිනිත්තු 20ක් එකට සිටීමට අගනා අවස්ථාවක් උදා කර දීමට ඔබ කාරුණික විය. ඒ කියන්නේ ඉදාරේ අර මිනිස්සයා ඊට මේ ලේඩි ගිහිල්ලා මේ කාන්තාව ගිහිල්ලා විනාඩි 20කින් මිය ගිහිල්ලා තියෙනවා. ඔහුද සංගීතඥයෙකි. ඒ මිනිත්තු 20 ලබා දීම ඇගයීමක් වශයෙන් ඔබගේ සංගීත වෘත්තිය දිරිගැන්වීම සඳහා මේ පියානෝව ඔබට ලබා දීමට අප දෙදෙනාම කැමති වූයෙමු. මෙයට හිතවත් නැටීකින් කෝලේ මාරියා. එතකොට දැන් අර එයාව හොස්පිටල් එකට ගිහින් දාන්න කිලෝමීටර් 6යි වැඩිපුර ගිහිල්ලා තිබ්බේ. ලොකු දුරක් ගිහිල්ලා තිබ්බ එහෙම නෑ. කිලෝමීටර් 6යි වැඩිපුර ගිහිල්ලා තිබ්බේ. මේ වගේ ගිෆ්ට් එකක් එයා බලාපොරොත්තු නොවෙන්නත් ඇති. මම මේ කියන්නේ අද මාතෘකාව තුල මම මේ කතා කරන්නේ හැබැයි ඒ තරුණ දැන් ගිෆ්ට් එකක් උදව්වක් කරා මේකට මේ ප්‍රතිරූපකාරයක් ලැබෙනවනේ හරි ෂෝක්නි කියලා අවව මොටිවේට් කරන්නේ නෑ මං. ඔයාට පියානෝ ලැබෙන එකක් නෑ ඔයා උදව් කරා කියලා. හැබැයි ඔයා හිතන්න මේ ලියුම් කඩදාසිය තුල අර තරුණ පියානෝ වාදකයාට මේ උදව්ව කරපු තරුණයට කොයිතරම් ජීවිතේ මැරෙනකන් සතුටක් තියෙද තව කෙනෙක්ගේ ජීවිතේ අවසන් විනාඩි 20 ගත කරන්න සතුටක් ලබා දෙන්න උනන්දු වුණා නැත්නම් එයා උදව්ව කරා කියලා අන්න තමන්ගේ ආත්මයට සම්මානයක් ලබා දුන්න වෙනවා ආත්මයට සම්මානයක් ලබා දුන්න වෙනවා එතකොට මේ ඒ කිරීම වෙනුවෙන් ප්‍රතිඋපකාර ලැබෙනවද නැද්ද කියන එක අද මම කතා කරන්නේ බලන්නකො මෙයා උදව් කරපු නිසානේ මේකට ප්‍රතිඋපකාර ලැබුණේ හරි ෂෝක්නේ අපිත් අනිත් අයට උදව් කරමු අපිත් අනිත් අයට උදව් කරනකොට අපිට ප්‍රතිඋපකාර ලැබෙයිනේ නෑ එතන නෙමෙයි මම මොටිවේට් කරන්නේ මිනිස්සෙක් විදියට ඔයාට හැකි හැම අවස්ථාවකම ඔයාගේ ආත්මයට සම්මානයක් දෙන්න පුළුවන්ද ඔයාට හරි පුංචි වැඩක්. මේ ඔන්න එක කතාවයි. හරි. දෙවනි කතාව. දෙවනි කතාව කියන්නේ එලිනර් රූස්වෙල්ට් මෙනවිය. හරි. ඇත්තට මෙනවිය නෙමෙයි එලිනර් රූස්වෙල්ට් මේ කතාව කියනකොට මැතිනිය. රූස්වෙල්ට් ඒ කියන්නේ එලිනර් පරපුර. රූස්වෙල්ට් කියන්නේ යාගේ සැමියාගේ වාසකම් මම මේ කවුද කියන එක කියන්නම්. හරි. එලිනර් කියන පරම්පරාව ඒ වෙනකොට ඇමරිකාවේ ගත්තොත් එහෙම මේ රූස්වෙල්ට් මේ එලිනර් කියන පරම්පරාව අතිශය රූමත් එයාගේ ආච්චි එයාගේ අම්මා එයාගේ සහෝදර සහෝදරයන් අතිශය රූමත් හැබැයි එලිනරට ඒ සාම්ප්‍රදායික රූමත් පැහැපත් කාන්තා ලාලිත්‍ය තියෙන සිරුරක් හම්බුන්නේ උපදින්න එයාට ළමා කාලේ ඉඳන්ම එයාට තිබ්බ ප්‍රශ්නයක්ලු අනිත් අයගේ අවධානය අනිත් අයගේ සැලකිල්ල දිනා ගන්න එක. මොකද හේතුව එයාට විශේෂ අංග ලක්ෂණයක් විශේෂ ගතිගුණයක් විශේෂ ටැලන්ට් එකක් තමන්ගේ සහෝදරයන්ට තිබ්බ කිසිම දෙයක් මේ එලිනර් රූස්වෙල්ට තිබ්බ කෙනෙක් නෙමෙයි. එතකොට එයාව අගය කරන්නේ කවුරුත්. ඉතින් ගත්තම එයාට ලස්සනට දැන් ඒකට මම මේ කියන්නේ මේ කාල සීමාව තුළ ඇමරිකාවේ ගත්තොත් එහෙම උසස් යුරෝපේ දැන් උසස් වංශවත් පවුල්වල අයගේ දරුවෝ දුවලට පුළුවන් බැලේ ඩාන්සින් කරන්න. හරි. එතකොට ඒගොල්ලන්ට ඩාන්ස් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට වෙන වෙන විශේෂ හැකියාවල් තියෙනවා. හැබැයි මේ එලිනට ඒ කිසිම හැකියාවක් නැහැ. ගොඩක් වෙලාවට එයාට එයාගේ සහෝදරියෝ එහෙම විහිළු කරනවා කැත තාරාවීක් වගේ එලිනා කියලා. එතකොට ගොඩක් වෙලාවට එයාට සලකලා නැහැ. පරණ ඇඳුම් තමයි එයාට ඇඳින්න දීලා තියෙන්නේ. අනික් කට්ටිය වගේ නටන්න බෑ. ඉතින් එතකොට කවුරුත් එයාට ඉන්වයිට් කරන්නේ නටන්න. හරි. එක දවසක් නත්තල් පාටි එක තරුණයෙක් ඇවිල්ලා එයාට ඔයා කැමතිද මාත් එක්ක ඩාන්ස් කරන්න කියලා එයාගෙන් අහනවා. හරි. එදා දවසේ එලිනට ලොකු සතුටක් දැනෙනවා. එලිනට. මේ තරුණයා තමයි පසු කාලීනව මේ එලිනගේ සැමියා වෙච්ච ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට්. ෆ්‍රැන්ක්ලින් ඩි රූස්වෙල්ට් කියන්නේ ඇමරිකාවේ 32 වෙනි ජනාධිපතිතුමා. ඔයා දන්නවද? ජීවිතේ මේ එලිනා කියනවා එයාගේ ජීවිතේ මුල් අවධියේදී එයාගේ පොඩි කාලේ අවුරුදු 20ක් මෙයා ලොකු පීඩාවක වේදනාවක හිටියා. ආත්තම්මලා නැන්දලා අම්මලා හැමෝම මෙයාට විහිළු කරා. එයාව කොන් කරලා වගේ තිබ්බා. හරි. එතකොට ගත්තොත් එහෙම
මේ එලීනගේ ජීවිතේ වෙනස් කරන්න රූස්වෙල්ට් කියන තරුණයා කරේ සමහරට එයා දන්නේවත් නෑ උදව්ව කොච්චර ලොකුද කියලා. එලීනට ඩාන්ස් එකකට ඉන්වයිට් කරා. ගොඩක් වෙලාවට අපි පාටි එකකට වගේ ගියාම නැත්නම් කොහේ හරි ගියාම අපි අර පිරිසත් එක්ක ඉන්න මිනිස්සුත් එක්කනේ සමාජශීලී මිනිස්සුත් එක්කනේ අපි ගොඩක් එකතු වෙන්න කැමති. හැබැයි සමහරට මුල්ලකට වෙලා පැත්තකට වෙලා ඉන්න කෙනෙක් එක්ක වචනයක් කතා කරලා බලන්න ඒ වචනේ සමහරට යාට කොච්චර ලොකු උදව්වක් වේද කියලා. මං කිව්වේ මේ කතාව පොඩි කතාවක්. හැබැයි මේ රූස්වෙල්ට් කියන මිනිස්සයා මේ තරුණයා අර කරපු පුංචි උපකාරෙත් එක්ක වදන්නවද එලීනා නිසා තමයි ආට 32 වෙනි ජනාධිපති පුටුව වෙනකන් යන්න හම්බුනේ කොහොමද? මේ රූස්වෙල්ට් ඊට පස්සේ සෙනට් සභාවේ සභිකයෙක් වුණා. සභිකයෙක් වෙලා අපේ ආණ්ඩු බලය මාරු කරනවා වගේ ලොකු කැරැල්ලක් කරන්න පටන් ගත්තා. මේ කැරැල්ලේදී එයත් එක්ක තව 18 දෙනෙක් සෙනට් සභිකයෝ එකතු වුණා. මේ 18 දෙනාම එලීනලගේ ගෙවල් තියෙන ප්‍රාන්තයේ පැත්තට ඇවිල්ලා තමයි මුළු දවසේම එලීනලගේ ගෙදර ඉඳන් මීටින්ස් තියන්නේ. ඒතකොට එලීන කල්පනා කරනවා මගේ මහත්තයා වෙනුවෙන් මට කරන්න පුළුවන් උදව්වක් තියෙනවද? එලීන ගිහිල්ලා දැන් ගොඩක් දුරට හිතන්නකෝ මේක ලංකාවෙන් වාට තේරෙන්නේ කියනවා නම් හිතන්න මේ මැද මුලනේ. එහෙම නැත්නම් තංගල්ලේ තමයි මේ මීටින් ටික තියෙන ආය ආණ්ඩු බලය ලබා ගන්න. එතකොට අනුරාධපුරේ කැකිරාවේ මොනවාද ගත්තොත් එහෙම කොහෙද මඩකලපුවේ ත්‍රිකුණාමලේ ඉන්න മന്ത്രിලා ටික තමයි දැන් තංගල්ලට ඇවිල්ලා ඉන්නේ. මේ වැඩේ කරන්න. ඒ එනකොට යාළගේ බිරින්දෑවරුත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. දැන් තංගල්ලේ මැද මුලන නැත්නම් තංගල්ලේදී දැන් මේ කතා බහ කරනවා මේ රූස්වෙල්ට්ලාගේ ගෙදර. හැබැයි අර වයිෆ්ලා ගොඩක් වෙලාවට තනියෙන් හොටෙල් වලට බිලා ඔහේ ඉන්නවා. මේ එලීන කරන්නේ කෑම හදාගෙන එලීන කරන්නේ ඒ වයිෆ්ලා ටික එක එක්කිනා හම්බ වෙන්න ගිහිල්ලා දේශපාලඥයන්ගේ බිරිඳක් වෙනවා කියන එක හරි දුකයිනේ. මොකද එයා වෙනුවෙන් එයාට කමිට්මන්ට් එක ටයිම් එක දෙන්න වෙනවා අඩුයි. ඉතින් මේ ගෙවල් වලට ගිහිල්ලා මොකද වෙන්නේ? හරි මේ ගෙවල් වලින් නැත්නම් මේ එලීනා මේ ගෙවල් වලට ගිහිල්ලා මේ ගෙවල් වල ඉන්න වයිෆ්ලාගේ නැත්නම් මේ හෝටල් වල නැවතිලා තනි වෙලා ඉන්න වයිෆ්ලාගේ දුක අහලා එයාලගේ දුක තුනී කරන්න උදව් කරලා එයා පොඩි කමියුනිටි එකක් හදලා ඒ වයිෆ්ලා ටික රැක බලාගෙන තියෙනවා. ඒක ලොකු හයියක් වුණා කියලා පසු කාලනව රූස්වෙල්ට් කියනවා. හැබැයි ඇයි එලීනා මේ දේවල් ටික කරේ? එලීනා මේ දේවල් ටික කරේ ඔයා කැමතිද මාත් එක්ක නටන්න කියලා ඉල්ලපු පුංචි ඉල්ලීම නිසා ඒ උදව්වට ප්‍රතිකාරයක් විදියට තමන්ගේ මහත්තයව ඇමරිකාවේ 32 වෙනි ජනාධිපති බවට පත් කරන්න එයාගේ සහයෝගය ලබා දුන්නා. මතක තියාගන්න. ඔයා තව කෙනෙක්ට කරන හැබැයි එයා හිතලා නෙමෙයි ඒක කරේ. මං කිව්වේ තමන්ගේ ආත්මයට සම්මානයක් ලබා දෙන්නේ. අනිත් කෙනෙක්ට ඔයාට උදව්වක් කරන්න පුළුවන් හැකි හැම වෙලාවකම පුංචි මහර දෙයක් කමන්නේ. ඔයා මිනිසුන් වෙනුවෙන් උදව් කරන්න. ඔයාට ඒක පෙරලා ලැබෙයි. මං කියන්නේ ලැබුණ නැතත් ඒ ගැන හිතන්න එපා. අවසාන කතාව. මේ කතාව කියන්නේ සාමාන්‍යයෙන් නිව්යෝර්ක් යන්කීස් කියලා ක්‍රීඩා සමාජයක් ඉන්නවා. මේකේ හොඳම බේස්බෝල් ක්‍රීඩකයා උනේ ලෝච් ගේරිග්ට්. දැන් මෙයා මේ කාලේ වෙනකොට මම මේ කතාව කියන්නේ අවුරුදු 80කට කලින් කතාවක්. ඔයා විශ්වාස කරන තාමත් නිව්යෝර්ක් වල මොහු නමින් ස්මාරකයක් තියෙනවා. හරි. ලෝච් ගේරිග්ට් නමින් තාමත් ස්මාරකයක් තියෙනවා. මෙයාට හරි අපූර්ව ඉල්ලීමක් හම්බුණා. අහිංසක දෙමව්පියෝ දෙන්නෙක්ගෙන්. ඒ තමයි එයාගේ පුතා ටිම්. ඒ දෙමව්පියෝ දෙන්නගේ පුතා ටිම් පෝලියෝ රෝගයෙන් පීඩා විඳිනවා. ඒ මම කියන්නේ 1930 20 දශකයේ වෙනකොට පෝලියෝ රෝගේ ලෝකේ පුරා තිබ්බා. ඒතර පෝලියෝ රෝගයෙන් පීඩා විඳින නිසා හැබැයි එයා මොනවාද ෆිසියෝതെරපි නැත්නම් නැවත ඇවිදින්න පුළුවන් වෙන ප්‍රතිකාර ප්‍රතික්ෂේප කරනවා. ඒ පුතාගේ ආසම ක්‍රීඩකයා තමයි මේ කෙන ලෝච් ගේරික්. එතකොට මේ ලෝව් ගේරික්ගෙන් ඉල්ලීමක් කරනවා පුළුවන් නම් පුතාට ඇවිල්ලා ෆිසිකල් කරන්න කියලා පොඩ්ඩක් කියන්නකෝ ඔයා වීරයෙක් යාගේ කියලා. දැන් මේ හිතන්න ෆෑන් කෙනෙක් නොදන්නම දරුවෙක්නේ මේ. එතකොට මෙයා ඒ ඉල්ලීම බාරගෙන ඇමරිකාවේ චිකාගෝ වල තියෙන හොස්පිටල් එකට මෙයා විසිට් කළා. හරිද? මෙයාව දැක්ක ගමන් මේ ටිම් කියන ආබාධිත පෝලියෝ දරුවා පුදුමයටපත් වෙනවා. එයා ටිම්ට කියනවා හරි ඔයාව සනීප කරගන්න මට උවමනයි. හරි නැවත ඔයා ගිහිල්ලා ඇවිදින්න පටන් ගන්න පුරුදු වෙන්න ඕනි. එතකොට මේ ටීම් අහනවා ඔයා මගේ වීරයා ඔයා මට ඔයත් එක්කම ගිහිල්ලා ඔයා ග්‍රවුන්ඩ් එකේදී මට ඇවිදින්න ඉගැන්නුවොත් මං කැමතියි ඉගෙන ගන්න. එහෙම වුණොත් නම් මට ඉක්මනට ඇවිදින්න පුළුවන් වෙයි කියලා. දැන් අර උදව්ව කරාටත් පස්සේ මොනවාද කරන්න තියෙන්නේ මේ ලෝච්ට? ඔන්න මං කිව්වා එයා කරේ නෑ කියලා අනේකනේ. හැබැයි ලෝච් තව දවසක් චිකාගෝ වල නැවතිලා
එයාව එක්කගෙන ග්‍රවුන්ඩ් එකට එක්කන් ගිහලා මෙයා බේස්බෝල් ක්‍රීඩකයෙක්නේ. මූලික ඇවිදීමේ අභ්‍යාස මූලික ව්‍යායාම ගැන අවබෝධයක් තියෙනවා. ෆිසියොත් එක්ක ගිහිලා සම්පූර්ණ දවසක් ගත කරලා මෙයාට ෆිසියෝ ලෙසන්ස් ටික කියලා දෙනවා යත් එක්ක ඉඳලා එයාගේ රෝගයේ සම්බන්ධව. හරි. එතකොට ඊට පස්සේ මේ ටිම් ටික ටික ඇවිදින්න පටන් ගන්නවා. ඉතින් කිහිලි කරු මාර්ගයෙන් මේ පෝලියෝ කකුල කෙට්ටු කකුලත් එක්ක මේක පටන් ගන්නවා. හැබැයි වසර දෙකකට පස්සේ හරියටම වසර දෙකකට පස්සේ පේශිවල රෝගයක්, ඒ කියන්නේ ඊටාම කලාතුරකින් වැළඳෙන රෝගයක් වැළඳලා ලෝච් ක්‍රෙග්ඩි මරණාසන්න වෙනවා. හරි. එයාගේ අභාවය සිද්ධ වෙන්නේ 1939 ජූලි 4 වෙනිදා. හරි. තාමත් නිව්යෝක් මෙයාගේ නිව්යෝක් වල මේ මලගෙදර මෙයා නැති වෙච්ච දවස සමරනවා. ඒ වෙනුවෙන් උත්සවයක් තියෙනවා. යැන්කි ක්‍රීඩාංගණය මෙයා වෙනුවෙන් වෙන් කරලා තියෙනවා. ඒතර මේ යැන්කි ගෘහස්ත ක්‍රීඩාංගණයේදී මෙයාගේ අවසන් දැන් එයා මැරෙන්න ඔන්න මෙන්න. හරි. පේශි දියවී යාමේ පේශි රෝගයක් හැදිලා. එයාගේ අවසන් එක තුල එයාගේ අවසන් උත්සවයේ තිබ්බා. එයා මහජනතාවගේ සමුගන්නේ. කියන්නේ එයා දන්නවා තව හෙට හෝ අනිද්ද හෝ ඉන් අනිද්ද හෝ තව සතියකින් හෝ දෙකකින් හෝ මැරෙනවා කියලා. එයා අවසන් උත්සවයේ තිබ්බා එයාගේ නගරෙන්ද ලංකාව වගේ නෙමෙයි. යාලා මේ පළාත්වල ක්‍රීඩා සමාජවල හරි ජනප්‍රියතරු. එයාගේ අවසන් සමුගැනීමේ කතාව කරන උත්සවයට මිනිස්සු 80000ක් ඇවිල්ලා තිබ්බා. ආණ්ඩුකාරතුමා නගරාධිපතිතුමා පවා ඇවිල්ලා තිබ්බා. ඇත්තටම ලෝච් කියන්නේ ළමා ලෝකේ වීරයෙක්. ඇයි යා වීරයෙක් වෙන්නේ? එයා වචනෙන් ක්‍රියාවෙන් එයාගේ ක්‍රීඩාව හැර අපි දන්නවා සමහර ක්‍රීඩකයෝ කොච්චර නිහතමානීකමින් අඩුද කියලා. හැබැයි එයා අනිත් හැම මිනිස්සෙක් තමන්ගේ හැකියාව පාවිච්චි කළා. තමන්ගේ ජනප්‍රියකම පාවිච්චි කළා. අනෙකුත් දරුවන්ගේ ජීවිත එළිය කරන්න. අනිකුත් දරුවන්ගේ ජීවිත ලස්සන කරන්න එයාලා මුල් බැහැගෙන එයා වැඩ කරලා තියෙනවා. එයාගේ ආත්මයට එයා සම්මානය ලබා දීලා තියෙනවා. ඒතකොට එයා අවුරුදු 2කින් එතනින් අවුරුදු 2කින් එයා ඊටාම අඩු වයසින් එයා මැරුණා. හැබැයි එයාගේ නාමය ඇමරිකාවේ ඉඳන් කිලෝමීටර් 10 ගාණක් මෙහා ශ්‍රී ලංකාවේ තියෙන ශ්‍රී ලංකාව කියන දූපතේ අද දවසේ 50ක් විතර එක්ක සූම් එකෙන් අදටත් ඔහුගේ ආත්ම සම්මානය, ඔහු ආත්මය ලබා දීපු සම්මානය ගැන මේ ලෝකේ කතා බහ වෙනවා සිංහල භාෂාවෙන්. මං කියන්නේ මට අද දවසේදී ඔයාට එකතු කරන්න ඕන වෙච්ච කාරණාව වෙන මුකුත් නෙමෙයි. ජීවිතේ හරි කෙටි. ජීවිතේ හරි පොඩි. මේ කෙටි ජීවිත කාලය තුල මේ පොඩි ජීවිත කාලය තුල ඔයාට මට මොනවාද බෙදා ගන්න තියෙන්නේ? ඔයාට මට මේ ලෝකෙ මොනවාද උදුර ගන්න තියෙන්නේ? අපි අපිට පුළුවන් හැම වෙලාවකම අපේ ආත්මයට අපි සම්මානය ලබා දෙමු. මිනිසුන් වෙනුවෙන් පෙනී සිටිමු. අපිට පුළුවන් අයට අපි උදව් කරමු. එය පෙරලා සමහර විට ආශිර්වාදයක් වෙයි, සමහර විට ආශිර්වාදයක් නොවේයි. හැබැයි මතක තියාගන්න, ඒකෙන් ලැබෙන සතුට, එක ජීවිතයක් වෙනස් කරන එකෙන් ලැබෙන සතුට ඒක මෙච්චරයි කියලා කියන්න බෑ. ඉතින් ඒ නිසා මේ කාරණාවේ තව ඊළඟ කතා දෙකක් තියෙනවා. මේ දෙක අද කතා කරන්නේ ලබන සතිය ආයි මම කතා කරමු ඔයත් එක්ක අන් අයට උදව් කරන්න. හරි. ඔයා ව්‍යාපාරයක් කරනවා නම් ඔයාගේ ව්‍යාපාරය අන් අයට උදව් කරන්න පුළුවන්. ඔයාගේ මට්ටමට එන්න පුළුවන් ව්‍යාපාරයක් ඔයා කරන්න. ඔයාට හැමදේම يعني අන් කෙනෙක්ගේ ජීවිත සාර්ථක කරන්න පුළුවන් කෙනෙක් බවට පත් වෙන්න වාසනාව ශක්තිය ලැබෙන්න ඕනි. හැමෝටම ජය වේවා. ශක්තිය